right මං අද ඔයගොල්ලොන්ට ෆාමසියේ එක්ස්ප්ලেইন කරලා දෙන්න ඕගොල්ලෝ ගොඩාක් කරලා දකින්න හයිපර්ටෙන්ෂන් වලට දාන්න ඩ්‍රග් එකක් තමයි ඒ ඩ්‍රග් ගෲප්ස් දෙකත් එක්ක මම එක්ස්ප්ලেইন කරනවා හොඳට අහගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ඩ්‍රග් එක ඔයගොල්ලෝ මම පේනවා. බ්‍රෑන්ඩ් එකක් එක මට ඕන ජෙනරික් එකක් ගත්තොත් මේ ඩ්‍රග් එක අපි දකින්නේ ඉනැලප්‍රිල්. මෙන්න මේ ගෲප් එකේම ඩ්‍රග්ස් තමයි කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල්, ලිසනොප්‍රිල්. එකම ගෲප් එකේ. අපි කියනවා මොනවද ඉනැලප්‍රිල් අයිතන ඩ්‍රග් ගෲප් එකකට කියනවා ඇන්ජියෝටෙන්සින් කන්වර්සන් එන්සයිම් ඉන්හිබිටර්. මොකක්ද අපි කියන්නේ ඇන්ජියෝටෙන්සින් කන්වර්සන් එන්සයිම් ඉන්හිබිටර්. එන්සයිම් ඉන්හිබිටර් කවුද? කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල්, ලිසනොප්‍රිල්. ඒතර මේගොල්ලෝ කරන්නේ මූලිකව මොකක්ද? ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ ඇන්ජියෝටෙන්සින් 1 කියලා ඉනෙක්ටිව් ෆෝම් එකක් තියෙනවා. මේක ඇන්ජියෝටෙන්සින් කන්වර්සන් එන්සයිම් එක මාර්ගයෙන් ඇන්ජියෝටෙන්සින් 2 කියන ඇක්ටිව් ෆෝම් එක හදනවා. මේක තමයි අපේ ශරීරය සාමාන්‍ය කරන ක්‍රියාවලිය. ඒතර මේ ඇන්ජියෝටෙන්සින් 2 කියන්නේ ඇක්ටිව් ෆෝම් එක. මේගොල්ලෝ කරනවා ක්‍රියාවලි දෙකක්. එකක් වාසෝ කන්ස්ට්‍රික්ට් කරනවා. ඒ රුධිරවාහි කන්ස්ට්‍රික්ට් කරන සෝඩියම් වෝටර් රිටෙන්ෂන් එකක් ඇති කරනවා. කියන්නේ ජලයේ රැඳවීම වැඩි කරනවා රුධිරවාහි කන්ස්ට්‍රික්ට් කරනවා. එතකොට ඊට හයිපර්ටෙන්ෂන් පේෂන්ට් කෙනෙකුට රුධිරවාහි කන්ස්ට්‍රික්ට් කිරීම සහ ඇඟ ඇතුලේ වතුර රැඳෙන ප්‍රමාණය වැඩි වුණා මේකේ දැනෙන ආතතිය වැඩි වෙනවා. ඒ කවුරු හැදුවොත්ද? 2 හැදුවොත්. ඒතර අපි මෙන්න මේ කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල්, ලිසනොප්‍රිල් කියන ඩ්‍රග් ගෲප් එක කරන්නේ මෙන්න මේ ඇන්ජියෝටෙන්සින් 1 2 බවට හදවන එන්සයිම් එක ඉන්හිබිට් කරලා දානවා. ඒක ක්‍රියාව නිවත් කරලා දානවා. එතකොට 1 2 බවට හැරෙන්නේ නැහැ. හැරෙන්නේ නැතිව අර කන්ස්ට්‍රික්ට් සහ සෝඩියම් වෝටර් ටෙන්ෂන් එක නැහැ. ඒක ඇඩ්වාන්ටේජ් එකක් කරනවා හයිපර්ටෙන්ෂන් පේෂන්ට් කෙනෙකුට. බලන්න එමෝඩ් එක. එහෙම කරන ගෲප් එක තමයි අපි විභාගය හැම වෙලාවෙම කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල්, ලිසනොප්‍රිල්. ඊට සිට කියවන්න. වැදගත් හැම වෙලාවෙම වගේ ආලක්ෂණ ප්‍රෙග්නන්සි ගන්නෙ නැහැ. කොන්ට්‍රාඉන්ඩිකේෂන් ප්‍රෙග්නන්සි. අනෝඩක්. එතකොට අලුත් දෙයක් නෙවෙයි ඊළඟ ඩ්‍රග් ගෲප් එක. වැඩි බ්‍රෑන්ඩඩ් ගානක් තියෙන ෆාමසි තියෙන ඩ්‍රග් එකක් ලොසාටන් පොටෑසියම්. මංගාවත් මේ බ්‍රෑන්ඩ් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා මේ ලොසාටන් පොටෑසියම් වල එක බ්‍රෑන්ඩ් එකක් තමයි අපි ගත්තොත් මේ ලොසකා. හරි? මේ ලොසකා කියන බ්‍රෑන්ඩ් එක. මේ ලොසාටන් පොටෑසියම් වල එක බ්‍රෑන්ඩ් එකක්. හරි? ඊළඟට අපි ලොසාටන් පොටෑසියම් වල තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා එල්ක්වි. මේ ලොසාටන් පොටෑසියම් තව බ්‍රෑන්ඩ් එකක්. හරි? ඔන්න ලොසාටන් පොටෑසියම් බ්‍රෑන්ඩ් එකක්. දැන් මේ එකම ඩ්‍රග් එකේ. ඒතකොට මේ වෛද්‍ය අපි යූස් කරන හයිපර්ටෙන්ෂන් ඩ්‍රග් එකක්. ඒක මොකක්ද එහෙනම්? දැන් මේගොල්ලෝ කරේ කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල් කියන එන්සයිම් එකකින් ඉන්හිබිට් කිරීම. උදේ මතක තියාගන්න මේ විභාගය යම් වෙලාවම අහන එක. අර ප්‍රොඩක්ට් එකම හැපෙන්නේ. නමුත් එන්සයිම් ඉන්හිබිට් කරන එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් දැක්කම මොකද ඩ්‍රයි කෝෆ් එකක් එනවා. අපි කියන්නේ ඕක අරගෙන වියලි කැස්සක් කරනවා කන්සල්ටන්ට් ෆාමසිස්ට් ඇවිල්ලා මට කිව්වොත් මං කියනවා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. හරි? අපි කියමු මේක ඊට පස්සේ කැස් යනවා කියලා ડોක්ටර් කෙනෙකුට ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් චේන්ජ් කරන ගොඩක් අය ඊළඟ ජෙනරේෂන් ඩ්‍රග් එකේම ලොසාටන් පොටෑසියම් කියන ගෲප් එක අපි කියනවා ඇන්ජියෝටෙන්සින් කන්වර්සන් රෙසිප්ටර් බ්ලොකර්. රෙසිප්ටර් බ්ලොකර් එක. එයා කරන එන්සයිම් එක තමයි එක නදල රෙසිප්ටර් එක බ්ලොක් කරනවා. ඒ රෙසිප්ටර් බ්ලොක් කිරීමේ තියෙන ප්‍රධාන ඇඩ්වාන්ටේජ් එක මේ කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල් එන්සයිම් ඉන්හිබිටර් එකේ තියෙන ඩ්‍රයි කෝෆ් එක සාපේක්ෂව අඩුයි. ලොසාටන් පොටෑසියම්. දැන් ගොඩාක්කට අපි දැක්කලා මේක දන්නේ නැතුව ගොඩාක්කට ලොසාටන් පොටෑසියම් යූස් කරනවා. ඒක කරන මෝඩ් එක අර දෙකම එකයි. 2 බවට පත් කළා වාසෝකන්සේ සෝඩියම් වෝටර් ටෙන්ෂන් නවත්තලා දාන්න. හැබැයි ඒකේ එන්සයිම් එක අර රෙසිප්ටර් එක බ්ලොක් කරන එක. ගෲප් එක වෙනස්. ඊට පස්සේ ඔය ගෲප් එකේම තමයි තවත් අපි ඕගොල්ලෝ අහලා තියෙනවා ටෙල්මිසාටන්. අලුත් ඒවා නෙවෙයි. දැන් බලන්නකෝ එකම ඩ්‍රේග් තියෙන කැප්ට්‍රොපිල්, ඉනැලප්‍රිල්, ලිසනොප්‍රිල් එන්සයිම්. ඒකේ රෙසිප්ටර් එක ලොසාටන් පොටෑසියම්. ඉතින් ඒ ලොසාටන් පොටෑසියම් ගෲප් එකේ තව තමයි ඔය ලොසාටන්, ටෙල්මිසාටන්, වැල්සාටන් එකම ටික. මේගොල්ලෝ ඔක්කොම කරේ රෙසිප්ටර් එක බ්ලොක් කරන එක. දැන් ඉතින් මෙන්න මේවා තමයි විභාගයේ උන්නෝ බ්‍රෑන්ඩඩ් දීලා ඔයගොල්ලෝ ගන්න. ඕවා විදිහට බලා ගන්න ඕන ෆාමසි තියෙන බ්‍රෑන්ඩඩ් මොනවද වයිඩ් යූස් කරන්නේ. ඔන ෆාමසි තියෙන අපි වෛද්‍ය හයිපර්ටෙන්ෂන් වලට පාවිච්චි කරන මූලික ඩ්‍රග්ස් වර්ග දෙකක මම ඔය ඔයගොල්ලෝ උදාහරණ පෙන්නලා එක්ස්ප්ලেইন කරලා දුන්නේ. ඔය විදිහට අපි එක එක ඩ්‍රග්ස් ඔය ෆාමසි අපි යූස් කරන මම එක්ස්ප්ලেইন කරලා දෙන්නම් ඕවා බලා ගන්න.